තිරුවස් අද අපි මේ කෙටියෙන් කතා කරන්න යන්නේ කෙටියෙන් කියන්නේ මම ඉක්මනට කතා කරගෙන යනවා. මේ කතා කරගෙන යන්නේ දැන දැන පව කිරීම හා නොදැන පව කිරීම. එතකොට දැන දැන පව කිරීමේ දී වෙන කර්මයද බලවත් නොදැන පව කිරීමේදී වෙන කර්මයද බලවත් කියන කතාව. හැබැයි ගොඩක් දෙනා මේක වරද්දගෙන ඉන්න තැනකින් තමයි මම පටන් ගන්න යන්නේ. දැන් මුලින්ම මොකද්ද මේ නොදැන කරන කර්මය කියන එක. දැන් ගොඩක් අය මේ දේ උදාහරණ දෙද්දී උපමා ගද්දී වරදලා ගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මේ නොදැන කරන පවක් විදිහට හුවා දක්වන්න ගොඩක් අය කියන උපමාවට අරගන්න වගේ ගන්නවා. දැන් අපි පාරේ විද යද්දී මේ කූඹි පෑගිලා මැරෙනවා අපිට. අන්න ඒක නොදැන කරන පවක්, නොදැන කරන ප්‍රාණඝාතයක්, නොදැන කරන පාප ක්‍රියාවක්, නොදැන කරන අකුසලයක් වගේ අර්ථ ගන්නවන්න හදනවා. මුලින්ම මේ ඒ අර්ථ ගැන්වීමම වැරදි කියන්න ඕනේ. කියන්නේ නොදැන කරන පාප ක්‍රියාවක් කියන්නේ එතන අකුසලයක් කියන්නේ එතන ඇත්තටම අකුසලයක් වෙන්නේ නැහැ. එතන කියන්නේ නොදැන කියන තැනම තියෙන දෙයක් දැනගෙන චේතනාන්විතව කියන්නේ සචේතනිකව කරද්දී තමයි ඒක ක්‍රියාවක් අකුසල ක්‍රියාවක් හෝ කුසල ක්‍රියාවක් හෝ වෙන්නේ. කියන්නේ ඇත්තම කියන චේතනාවයි කර්ම කියන්නේ චේතනාහම් වික්කවේ කියන අපි හැමෝම දන්න පාඩේ කියන්නේ චේතනාවයි කර්මය කියන්නේ සිතේ ඇතිවන කුසල අකුසල චිත්තසංතානයේ ඇතිවෙන කුසල අකුසල සිතවිලි තමයි කර්මය කියන්නේ ඇත්තටම. ඉතින් එතකොට දැන් අපි පාරේ විදන් යද්දි කූඹියෙක් පෑගුණාය කියලා අපිට කර්මයක් වෙන්නේ නැහැ. මොකද එතන අපි කූඹියා මරන්න හිතාගෙන පාරේ විදිනව නෙවෙයි. එතකොට අපේ චේතනාවක් එතන සම්බන්ධ නැහැ. එතකොට දැන් මුලින්ම මේ වගේ උදාහරණ වලින් අපි අයින් වෙන්න ඕනේ. කියන්නේ නොදැන කරන පව් කියන තැනට ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද ඒක පවක් වෙන්නේ නැති හින්දා. ඒක උදෙක්ම කියන්නේ ඒක අපි අතින් කරන කිසිම කර්මයක් නෙවෙයි. දැන් ඊළඟට අපි බලමු මොකද්ද මේ නොදැන කරන පව් සහ දැන කරන පව් අතර අපි මාතෘකාව නොදැන කරන පව් සහ දැන පව් කරන පව් ඒ කියන්නේ දැන කරන අකුසල නොදැන කරන අකුසල දෙකෙන් වඩා බලවත් ලෙස විපාක දෙන්නේ කුමක්ද කියන එක. එතනදී මේ උදාහරණයකින් අපි ගමු. කියන්නේ නොදැන කරන අකුසලයේ දැන කරන අකුසලයේ කියන්නේ මොකක්ද කියලා අපි හිතමු. දැන් කෙනෙක් හරක් මරනවා. හරක් මරද්දී අනිවාර්යෙන් හරකා මරනවා කියන්නේ හිතලම හරකාව බෙල්ල කපලා කියන්නකො හිතලම මරනවා. එතකොට එතන ප්‍රාණඝාතයක් වෙනවා. දැන් ඒකේ කෙනෙක් කපනවා බෙල්ල හරකගේ කෙනෙක් හරකව මරනවා හරි බෙල්ල කපනවා හරි කොහොම හරි හරකව ඝාතනය කරනවා. එයා හිතාගෙන ඉන්නේ යාගේ චිත්තසංතානෙ තියෙන්නේ හරකා මරුවා කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන කිසිම කර්මයක් නැහැ. මෙයාට විඥානයක් නැහැ. එක්කෝ විඥානයක් තිබ්බහො නොතිබ්බහො මට මේකෙන් පවක් වෙන්නේ නැහැ. මේකෙන් විපාකයක් ලැබෙන්නේ නැහැ. සමහරට පරලොවක් නැහැ. ඒ හින්දා වැඩක් නැහැ. එලොවක් නැහැ වැඩක් නැහැ. කර්ම විපාක කියලා දෙයක් නැහැ වැඩක් නැහැ. පින්පව් කියලා දෙයක් වැඩක් නැහැ. අන්න ඒ වගේ දේවල් තමයි නොදැන කරන අකුසල් කියන්නේ. කියන්නේ අකුසලයක් බව නොදැන කරන අකුසල්. දැන් ඒකෙම අනිත් එක ගමු අනිත් පැත්ත. දැන් අපි කතා කරන තව කෙනෙක් ඉන්නවා අකුසලයක් කරනවා. හැබැයි මෙයා දන්නවා මේක විපාක තියෙනවා කියලා. එළවෙ ලංකාවේ ගොඩක් බෞද්ධ එහෙම තමයි. දින උදාහරණයක් විදිහට අපි හිතමු අපි ඉස්සරහට එනවා දරුණු කුලප්පු වෙච්ච ඌරෙක්. මගේ දැන් අපේ අතේ තියෙන තුවක්කුවක. දැන් ඒතකොට ජීවිතේ බේරගන්නත් ඕනේ. ඒතකොට දන්නවා මේක කරොත් පව් මූ මැරුවොත් මට අකුසලයක් වෙනවා. හැබැයි ඉතින් කොහොමින් හරි මරන්න හරි වෙන හින්දා මරනවා. එහෙම නැත්නම් තව ඒ වගේ උදාහරණ ගොඩක් ගන්න පුළුවන්. ඒතර ඔය කාරණා දෙකේදී ඇත්තම කියනවා නම් මේ ඔතනින් වඩා බලවත් වෙන්නේ නොදැන කරන අකුසලේ. නොදැන කියන්නේ අකුසලයක් බවත් නොදැන කරන අකුසලේ. ඒ කියන්නේ ඒක වෙන්න හේතුව ඒ අදාළේ කරන කෙනාගේ චිත්තසංතානයේ තියෙන්නේ වඩා බලවත් වෙන මෝහය. ඒ වගේම එයාගේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ එයා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය මෝහය කියන දේවල් වල චිත්තසංතානෙ තියාගෙන කරන කර්මෙත් වඩා බලවත්. ඒතකොට දැන අකුසලයේ කරන කෙනාගේ කියන්නේ මේකට විපාකයක් තියෙනවා මට මේකේ රිටර්න් එක හම්බ වෙනවා මට මේකේ විපාකේ හම්බ වෙනවා කියලා දැන කරන මනුස්සයා පුළුවන් තරම් ඒක අඩු මොකක්ද කියන්නේ අඩු මේ ආයාසයකින් කරන්න බලන එයාගේ චිත්තසංතානය අනික මිත්‍යා දෘෂ්ටික නැහැ. ඒ කියන්නේ එතන අකුසලයේ කරවට චිත්තසංතානෙ මිත්‍යා දෘෂ්ටික භාවයේ මෝහය අඩුයි.
අර අනිත් කෙනාගේ නොදැන කරන කෙනා කුසලයක්වත් කියලා නොදැන කරන කෙනාගේ චිත්තසංතානයේ වඩා බලවත් මෝහයක් තියෙනවා යන්නේ එකයි එයාට ඒකේ අකුසලයේ වැඩි වෙන්නේ කියන්නේ. එයාගේ මිත්‍යා දෘෂ්ටි හිතේ තියෙන එක්ක කර්මය කර්මඵල විශ්වාස කිරීමක් නැහැ. කුද්‍ර භෞතිකවාදී, කුච්ඡේදවාදී, එහෙම නැත්නම් පරලොවක් කියලා දෙයක් නැහැ. සැප විපාක, දුක් විපාක කියලා විපාක දීම් නැහැ. පින්පව් කියලා දැන් වගේ මේ වැරදි දෘෂ්ටි වල ඉන්න පුළුවන්. එතකොට හි විපාකය ගොඩක් බලවත්. එතකොට අනිත් කෙනාගේ හිතේ එහෙම නෑ කියන්නේ මේක දැන දැන පව් කරන කෙනාගේ හිතේ අකුසලයට යාට වෙනවා. හැබැයි විපාකය අඩු වෙන්න පුළුවන්. මොකද එයාගේ හිත චිත්තසංතානය මිත්‍යා දෘෂ්ටි නෝක හොඳම පොයින්ට් එක තමයි මිලින්ද ප්‍රශ්නේදී මිලිඳු රජුගේ ප්‍රශ්නය අහනවා. ඒතකොට නාගසේන මහරහතන් වහන්සේ තමයි ඒකට උත්තරයක් දෙන උපමාවකින්. ඒක හරිය ලස්සන උපමාවක්. ඒ උපමාවේදී නාගසේන රහතන් වහන්සේ කියනවා කියන්නේ නාගසේන රහතන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා මිලිඳු රජුගෙන් කෙනෙක් දැන දැන රත් වෙච්ච යකඩ ගුලියක් අල්ලවුවොත් වැඩියෙන් හානියක් වෙන්නේ නොදැන ඇල්ලුවොත්ද කියලා කියන්නේ කෙනෙක් ඉන්නවා එයා දන්නේ මේ රත් වෙච්ච යකඩ ගුලිය ඇල්ලුවහම මොනවද වෙන්නේ කියලාවත්. එතකොට එයාට වෙන හානිය ඉතාම වැඩි. මොකද මිනිස්සයා ඒක දන්නේ නැතුව අත මිටි කරලා ගුලි කරලා අතේ තියාගන්න මල්ල ගන්නවා. කෙනෙක් දන්නවා මේක රත් වෙලා තියෙන්නේ මේ යකඩ ගුලියක් මේකෙන් පිච්චෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණය හානියක් වෙන්න පුළුවන්. එතකොට ඒ කෙනා කරන්නේ ඒක පුළුවන් තරම් ඉක්මනින් ටක් ගාලා අල්ලලා දානවා නැත්තම් තව මොනවා හරි රෙදි කෑල්ලක් අතේ තියාගෙන හරි අල්ලනවා. ඒ වගේ මොනවාම හරි ක්‍රමයකින් අඩු හානියක් වෙන්න කරන්නේ. අතනත් එහෙම තමයි. කියන්නේ කර්මය කර්මඵලයේ දේ නොදන්න කෙනාට ඒක විපාකය වැඩි කරගෙන කරන්නේ. කර්මය කර්මඵලය කියන්නේ අකුසලයක් බව දැන දැන කරන කෙනා පුළුවන් තරම් ඒක අඩු කරන්න කරනවා. අර ගමේ ගොඩේ කියමනක් තියෙන උපාය දන්නෝ අපායෙන් බේරෙති කියලා. එතකොට උපාය දන්නෝ අපායෙන් බේරෙති කියන්නේ ඒකයි. ඔක තව දීර්ඝ විස්තර කරලා යනවනේ කියන්නේ මේ අකුසලයක් වෙනවාය මේක අකුසලයක් කියලා දැන දැන කරන කෙනාට ඒක අඩු කාල පරාසයකින් කරන්න පුළුවන්. කියන්නේ වැඩි වැඩියෙන් අපි ඒ අකුසලයේ දන්න ක්‍රියා කරද්දී අපේ අකුසල සිත් වැඩිනවා වැඩි. කියන්නේ උදාහරණයක් විදිහට අපි සතෙක් මරනවම කියමුකෝ. ඒ සතා මරද්දී මේ සතා මරන්න පැය ගාන සැලසුම් කරලා ඒ අරගෙන කරද්දී එතන ඒ කාල සීමාවම අකුසල් තමයි වෙන්නේ. මේ වගේ තමයි මම හිතන්නේ මේක දැන් උදාහරණේ පැහැදිලි මුලින්ම එක මම මෙතන බෙදලා දක්වන්න ගියේ මොකද්ද නොදැන කරන කුසල මොකද්ද කියන එක. ඒ කියන්නේ සමහරු අකුසල නොවන දේවලුත් නොදැන කරන කුසල ගන්නට දානවා. මම හිතන්නේ ඒක ඔයාලට තේරෙන්නේ නැති. ඊළඟට තමයි මම පැහැදිලි කරේ නොදැන කරන අකුසලයේ දැන කරන අකුසලයේ තියෙන වැඩි බරපතල විපාක දෙන්නේ මොකක්ද කියලා. කියන්නේ නැහැ අකුසලයක්වත් බවවත් නොදැන මිත්‍යා දෘෂ්ටියේ චිත්තසංතානයෙන් යුක්තව කරන කෙනාට තමයි වැඩියෙන් බලපෑම තියෙන්නේ. හරි එහෙනම් මම මේ කෙටියෙන් කියපු දේ මම හිතන්නේ පැහැදිලි කියලා ඇති මේ අහන අයට. ඉතින් හැම දිනකටම තෙරුවන් සරණයි.